අයිබෝන් අපි Unreal paper එකේ මේ දක්වා papers 6ක් සාකච්ඡා කරා 12 වසරට අදාළ. ඒ කියන්නේ පළවෙනි පාඩම් 6ට අදාළව. අද ඒකේ 7 වෙනි paper එක පුතේ. තා paper 3ක් තියෙනවා. ඔක්කොම papers 10ක් තියෙනවනේ. තා papers 3ක් තියෙනවා. එහෙනම් මේ 7 වෙනි paper එකේ මුලින්ම අපි රචනා ප්‍රශ්න ටික කරලෙමු. හරව ගන්න ඔයාගේ මේ රචනා ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්න. කියවලා බලන්න. මුලින්ම අහන්නේ මොකද්ද? ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් අතර වෙනස පැහැදිලි කරන්න. ඔක නිතර අහන ප්‍රශ්නයක් නේ. හරි සරලයි. කීප වතාවක් සාකච්ඡා කරලා තියෙනවා. ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත් අතර වෙනස. ඉතින් මුලින්ම කරන්න ඕනේ දෙන්නව හඳුන්වන්න. ආර්ථික නොවන සම්පත් වලට තව නමක් මොකද්ද? ආර්ථික සම්පත් හරි දන්නවා. ආර්ථික නොවන සම්පත් වලට තව නමක් නොමිල සම්පත්. මතකයිනේ? නොමිල සම්පත්. ඉතින් මේ දෙන්නම හඳුන්වන්න ඕන. ආර්ථික සම්පත් මොනවාද කියලා අනිවාර්යෙන් කියන්න ඕන නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා කියන්න ඕන. ඊළඟට ආර්ථික සම්පත් වල හිඟකමක් තියෙනවා කියලා කියන්න ඕන. ඒක ලියවෙන්න ඕන දෙයක් නේ. ඒ සම්පත් වල හිඟකමක් තියෙනවා. භාවිතයේදී තේරීම් කරන්න වෙනවා නේ. විකල්ප ප්‍රයෝජනක් තියෙනවා. භාවිතයේදී තේරීම් කරන්න වෙනවා. ඒකින්ද ඒවායේ ආවස්තික පිරිවැයක් හට ගන්නවා කියලා ලියවෙන්නත් ඕන. බලමු උත්තරේ කොහොමද තියෙන්නේ කියලා PDF එකට ගිහින්. හරිනේ. ඔන්න පුතේ තියෙන උත්තරේ. බලන්නකෝ කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම දෙන්න හඳුන්වනවා. ඒක ඉතින් පුන පුනා කියන්න ඕනේ නැහැ. කීප තැනක් කතා කරා. යනු අසීමිත උවමනාවලට සාපේක්ෂව සැපයුම සීමිත. එනම් හිඟකමක් ඇති. කියන්න පුළුවන් ලේසියිනේ. මිනිස් උවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න නිෂ්පාදන සාධක අපි කියනවා ආර්ථික සම්පත් කියලා. ආර්ථික නොවන සම්පත් කියන්නේ මොකද්ද? අඛණ්ඩ සැපයීමක් ඇති. එනම් හිඟකමක් නැති. මිනිස් උවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න සම්පත්. ඉතින් මේ හැදින්වීම වල ලකුණක් මම දීලා තියෙනවා. ඊළඟට ඒවායේ හිඟකමක් තියෙන ආර්ථික සම්පත්. මේවායේ හිඟකමක් නැත ලකුණක් වෙනවා. දැන් විකල්ප ප්‍රයෝජනක් තියෙනවනේ. ඒකින්ද තෝරා ගැනීම කරන්න වෙනවා. හරි මේ පැත්තේ තේරීම් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ අඛණ්ඩ සැපයීමන්නේ තියෙන්නේ. ඉන්කමක් නැහැ. තේරීම් කරන හින්දා ආවස්තික පිරිවැයක් හට ගන්නවා. මේවයි ආර්ථික පිරිවැයක් නැහැ. මේවට වෙළඳපොලේ මිලක් තියෙනවා. ඒ කියන්නේ ආර්ථික කියන්නේ නේ. මේවට වෙළඳපොලේ මිලක් නැහැ. ආර්ථික සම්පත්තියට මෙන්න මේ දේවල් ටික දක්වන්න පුළුවන් කියලා ඒ ටික දාන්න ඕන. ආර්ථික නොවන සම්පත් කියන්නේ ස්වභාව ධර්මයාගෙන් අපහත් නොමිලේ ලැබෙන වාත හිරු එළිය ඒ වගේ දෙයක්. හරි මේ පැත්තේ මේක අනිවාර්යෙන් ඔයාලා ලියන්න. හරි මේ හතර මොකක්ද කියලා ලියවෙන්න ඕන. කියන්නේ මේ හතර ලියන්න ඕන. ඉතින් ඔහොම තමයි පුතේ උත්තරේ ලියවෙන්න ඕනේ. අපි මේක කීප දැනක් කතා කරපු දෙයක්. මම මේ ටික මේ කරලා දෙන්නම්. ඔයාට පුළුවන් වීඩියෝ එක පොඩ්ඩක් ඉන්න. දැන් මේපා වීඩියෝ එක ඔන්න දැන් පෝස් කරලා අවශ්‍ය ළමයි මේ ටිකේ නෝට් එකක් දාගන්න. හරි අපි යමු දෙවෙනි ප්‍රශ්නේ. කියවන්න දෙවෙනි ප්‍රශ්න. දෙක එක හරි දෙක. කිසියම් භාණ්ඩයක මිල 10%කින් වැඩි වන විට භාණ්ඩේ මිල තියනෝනේ. එයා 10%කින් වැඩි කරනවලු පාරිභෝගික පැහැදමද 10%කින් ඉහළ යනවා. පැහැදම ඉල්ලුම් ප්‍රමාණය නෙවෙයි කවුද කියවෙන්නේ පැහැදම අයභාරය මතකයිනේ. එයත් මේ ගාණයෙන්ම වැඩි වෙනවා. 10%කින්ම වැඩි වෙනවා. නේ? ඉහළ යයි නම් ඒකට හේතුව ආර්ථික විද්‍යානුකූලව පැහැදිලි කරා. ඇයි එහෙම වුනේ කියලා ලකුණු 4ක් හිමි වෙනවා. හරිද? අපි බලමු මුලින්ම මේකට කොහොමද උත්තරයක් ලියන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න. අපි ගම්මු උත්තර කොලේ ඔය තියෙන්නේ. හරි. පළවෙනි පොයින්ට් එක අපි කියවමු. පළවෙනි පොයින්ට් එක. මෙවැනි තත්ත්වයක් සිදුවන්නේ පූර්ණ අනම්ම ඉල්ලුමක් මෙම භාණ්ඩයට පවතින විටදීය. ඒක තේරුම් නැද්ද? බලන්න මේ ටියුට් එකේ තිබ්බනේ මේක එහෙම පිටින්. පූර්ණ අනම්ම ඉල්ලුම. පූර්ණ අනම්ම ඉල්ලුම මාත්‍ර යන්නේ පුතේ මේ තියෙන්නේ. පූර්ණ අනම්ම ඉල්ලුම මාත්‍ර. මෙන්න පළවෙනි ලක්ෂ්‍යය. මිල 100යි ප්‍රමාණය 100යි. එහෙනම් මෙතෙන්ට දාගමු මිල 100යි
ප්‍රමාණය 100යි. පැහැදම ගන්නෙ කොහොමද? p ගුණ කිරීම q 100 100 ගුණ කරාම 10000. හොඳයිනේ 10000. ඊළඟට මේ පොයින්ට් එකේ මිල 110යි ප්‍රමාණය 100යි. මිල 110යි ප්‍රමාණය 100. එතකොට කීයද? 11000යිනේ. 11000. පැහැදම වැඩි වෙලා තියෙනවා. දැක්කනේ මිල වැඩි වෙනකොට පැහැදමත් වැඩි වෙනවා නේ. මිල වැඩි වෙනකොට පැහැදමත් මොනව වෙලාද වැඩි වෙන්නේ. මිල වැඩි වෙන වේගය කීයද? මේක දාන්න තියෙන්නේ. 110 වුණා කියන්නේ 100ට දාන්න. ඒක ගන්න ක්‍රමේ මම මෙතන මේ මගේ ක්‍රමේ දාලා තියෙන්නේ මතකයි ඊට උඩ වෙනස ඉර යට පෙර ඉලක්කම ගුණ කිරීම 100. ඒක මෙතන ලියන්න අවශ්‍ය නැහැ. වෙනස 10යි 100 තිබ්බ එක ගුණ කරා 100ෙන් එහෙම තමයි මේ 110 ලැබෙන්නේ. ඒ වගේ මෙතන ගණනය කරනවා නම් ඉර උඩ වෙනස ඉර යට පෙර ඉලක්කම ගුණ කිරීම 100. වෙනස කීයද මේ ඉලක්කම් දෙක අතර 10යි. වෙනස 10යි. පෙර ඉලක්කම කීයද 10000. ගුණ කරා 100ෙන් නේ බිංදු 3ට බිංදු 3 කැපුණා. බිංදුවට බිංදුව කැපුණා 100ට 10ව තමයි. දැන් ඔයා හොයාගත්ත කෙනා. දැන් ඔයා හොයාගත්තා පූර්ණ අනම් ඉල්ලුමක් තියෙනකොට තමයි මිල යම්කිසි වේගයකින් වැඩි වෙනවා. යම්කිසි ප්‍රතිශතයකින් වැඩි වෙනවා නම් එම ප්‍රතිශතයෙන්ම පැහැදම වැඩි වෙනවා. මතකයි ඔය කියනකොටම මතක් වෙනෝනේ පූර්ණ අනම් එකේ තමයි මෙහෙම දෙයක් වෙන්නේ කියලා. අනම්ය නම් මතකනේ වගුවක් තිබ්බා. අනම්ය නම් මිල වැඩි වුණොත් පැහැදමත් වැඩි වෙනවා තමයි. හැබැයි එම වේගයෙන්ම නෙමෙයි. නේ? අනම්ය නම් අනුලෝමයි. නම්ය නම් ප්‍රතිලෝමයි. ඒකීය නම්ය නම් මිල වැඩි කරත් අඩු කරත් අනේ පැහැදමට මුකුත් වෙන්නේ. මතකයි නේ වගුව? නේ? ඒක අපි ඔප්පු කරනවනේ මේ සියල්ල. එහෙනම් දැන් අපි හොයාගත්තා පූර්ණ නම් ඉල්ලුමක් තියෙනකොට තමයි පුතේ මේ වැඩේ වෙන්නේ කියලා. හරි? එහෙනම් පළවෙනි පොයින්ට් එක හරි. පූර්ණ නම් ඉල්ලුමක් තියෙනකොට තමයි කියලා ලියන්න. දෙවෙනි පොයින්ට් එක. පූර්ණ නම් ඉල්ලුම යනු නිර්වචනය කරන්න දැන්. ඒ නිර්වචනය කරන්න ඉපැයි. අදාළ භාණ්ඩ මිල කොතරම් වෙනස් වුවත් ඉල්ලුම් ප්‍රමාණය කිසිදු වෙනසක් සිදු නොවන නම්‍යතාවයයි. කෙටියෙන්ම කියුවා. හරි? ෆුල් කියනවා නම් කිසියම් අවස්ථාවකදී භාණ්ඩයේ ඉල්ලුමකදී බලපාන අනිකුත් සාධක ස්ථාවරව තිබියදී නේ අදාළ භාණ්ඩයේ මිල කොතරම් වෙනස් වුවත් ඉල්ලුම් ප්‍රමාණයෙහි කිසිදු වෙනසක් සිදු නොවන නම්‍යතාවයයි. කෙටියෙන්ම දැන් ලකුණක් හිමියි. හරිද? ඊළඟ පොයින්ට් එක. එවිට අදාළ භාණ්ඩයේ මිල 110කින් ඉහළ ගිය විට අපේ ලේඛනයේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු නොවන නිසා. නැත්තනේ මේ පේනවනේ. මිල 100 ඉඳලා 110ට ගියා 120ට ගියා තව කොයිතරම් මිල වැඩි වුණත් ඉල්ලුම් ප්‍රමාණය එකක්වත් අඩු වෙන්නේ නැහැ. ඉල්ලුම් ප්‍රමාණය ස්ථාවරයි. දැක්කනේ? හරි? මම මේ ටික මකලා දාන්නම් අර වේගය ගන්න ටික මකලා දාන්නම් නිකන්. බලා ගන්න අපහසුයිනේ. හරි? එවිට අදාළ භාණ්ඩ මිල 110කින් ඉහළ ගිය විට ඉල්ලුම් ප්‍රමාණය අඩු නොවන නිසා පාරිභෝගික පැහැදමද 110කින්ම වැඩි. අපි ඔප්පු කළාත් වෙන්නේ. එම தත්ත්වය පහත දක්වා ඇත. නේ? එහෙනම් එම தත්ත්වය පහත දක්වා ඇත කියලා මෙන්න මේ පැහැදිලි කිරීම අපිට තියෙනවා. එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ? ආර්ථික විද්‍යානුකූලව? අපෙන් අහන්නේ ආර්ථික විද්‍යානුකූලව ඇයි මෙහෙම වෙන්නේ? මිල වැඩි වුණාට නේ සාමාන්‍ය බඩුවක මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවනේ. හැබැයි මෙතන ඉල්ලුම් ප්‍රමාණය එකක්වත් අඩු වෙන්නේ නැහැ. ඒක හින්දායි මිල වැඩි වෙන වේගයෙන්ම පැහැදම වැඩි වෙන්නේ. දැන් පූර්ණ නම් ඉල්ලුමක් තියෙන භාණ්ඩ රටේ ලෝකේ තියෙනවද? මේ වගේ භාණ්ඩ රටේ ලෝකේ තියෙනවද? මිල කොයිතරම් වැඩි වුණත් ඉල්ලුම් ප්‍රමාණය එකක්වත් අඩු වෙන්නේ නැති ආදේශන නැති භාණ්ඩනේ. ආදේශන නැති භාණ්ඩ. මිනි පෙට්ටි. මතකයි අපි කතා කරා මිනි පෙට්ටියද? එහෙම. එන්නත් වර්ගවලට නේ උදාහරණ විදියට අපිට ඕන නම් ඒකත් ලියන්න පුළුවන්. උදාහරණ කියලා මිනි පෙට්ටිය එන්නම් කියලා ලියන්නත් පුළුවන්. ඉතින් අපි ලකුණු ලබා දෙන හැටි ඔතෙන් දෙවි ප්‍රශ්නේදී ප්‍රශ්නේ හොඳයි. දැන් පුතේ මම පොඩ්ඩක් මේක අඩලු ලියා ගන්න පුළුවන් මට්ටමට හදලා දෙන්නම්. ඊට පස්සේ ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. පොඩ්ඩක් ලොකු කරන්න. හරි. ආන්න පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා දැන් ඔක ලියා ගන්න.
හරි නේද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න දෙකක් හරි. තුන්වෙනි ප්‍රශ්නේ කියවන්න. තුන්වෙනි පාඩම. මේක පළවෙනි පාඩමේ, මේක දෙවෙනි පාඩමේ. එක නම්‍යතාවය සම්බන්ධ කරා තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි පාඩම. බද්දක් නිසා අහිමි වන සුබ සාධනයක් බිහිවන ආකාරය රූප සටහනක් මගින් පැහැදිලි කරා. දැන් අපි මේ જાතිය ප්‍රශ්න සාකච්ඡා කරන් ආවා මට හරියටම මතක නැහැ කලින් මේ බදු තියෙනවා සහනාධාරව තියෙන අවම් මිලේ යටතේනේ අවම් මිලේ යටතේ තියෙන ඊළඟට උපරිම මිලේ යටතේ හරිද මම හිතන්නේ මට මතක හැටියට සහනාධාරවල අයින් සුබ සාධනේ අපි කතා කරා නේද බලන්න මම එක බලන්න ඒක තිබුණේ මොන පේපර් එකේද මම ලියාගෙන තියාගත්තා මට ඒක ලියාගත්ත පොලේ හොයාගන්න හම්බෙන්නේ හරි ඔය අවස්ථා ඔක්කොගෙම අහිමන සුබ සාධනය අපි ඔප්පු කිරීමක් කරනවා පැහැදිලි කිරීමක් කරනවා ඉතින් මේ පේපර් එක තුළ ඔයාලට හම්බෙන්නේ බද්ධ නිසා අහිමන සුබ සාධනයක් විහිවන ආකාරය කලින් දවසකට අපි මේ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරා මට මතක හැටියට ඒ සහනාදා නේ දැන් අපි යමු උත්තරේට බෝඩ් එකෙත් මේක ඕනනම් පැහැදිලි කරන්න පුළුවන් මුලින්ම අපි බලන්න මේක මුලින්ම කියලා ඉන්නවා මෙහෙම. කවර හෝ මිල පාලන ක්‍රමයක වුවද සුබ සාධන අහිමිවීමක් එනම් අහිමි වන සුබ සාධනයක් දැකිය හැකියි. දැන් කලින් එකෙත් තෝම අපි කිව්වනේ. බද්දට පෙර සමස්ත සුබ සාධනයේ ප්‍රමාණයට වඩා බද්දට පෙර සමස්ත සුබ සාධනයේ ප්‍රමාණයට වඩා බද්දට පසු සමස්ත සුබ සාධනයේ ප්‍රමාණය අඩු වීම. ඇත්තනේ බදු හින්දා මතකයිනේ ආර්ථික අතිරික්තය නැත්තම් සමස්ත සුබ සාධනය ඒක අඩු වෙනවා නේ බදු හින්දා අඩු වෙනවා සහනාධාර හින්දා වැඩි වෙනවා මතකයි අඩු වීමෙන් අහිමි වන සුබ සාධනයක් ඇති වෙනවා එහෙනම් බද්ද හින්දා සමස්ත සුබ සාධනය අහිමි වීමක් වෙනවා එහෙනම් බද්දට පෙර පාරිභෝගික හා නිෂ්පාදන අතිරික්තයට වඩා බද්දට පෙර පාරියාතිකයේ නිෂ්පතිට වඩා බද්දට පසු පාරික නිෂ්පාදන අතිරික්තය අඩු වීමෙන් බද්ද නිසා අහිමි වන සුබ සාධනයක් පිළිවි. හරි SW එක ගැන මේ කතා කරමු. එය පහත රූප සටහන මගින් පැහැදිලි කරනවා. එතකොට ඔයා අනිවාර්යෙන් රූපයක් අඳින්න. ඇඳලා ඒක පැහැදිලි කිරීම කරන්න. හරි? ඒක පැහැදිලි කිරීම කරන්න. අපි බෝඩ් එකේ අඳිමුද? බෝඩ් එකේ අඳින්න ඕනද නැත්නම් මේකෙම කරමු ලේසි. මෙන්න ඉල්ලුම් වක්‍රයක්, මෙන්න සැපයුම් වක්‍රයක්, මෙන්න ආරම්භක සමතුලිතය, මෙන්න ආරම්භක සමතුලිත මිල. මෙන්න ප්‍රමාණය. හරි. බදු ගහනවා සැපීම වක්‍රය මෙන්න වමට විතැන්වේ. මේ තියෙන අලුත් සමතුලිතය. එහෙනම් මේ අලුතෙන් ලබන මිල මේ කවුරු ලබන මිලද? PB කියන්නේ නේ බයස් ප්‍රයිස් එක. මේ ඇවිල්ලා බද්දට පසු පාරි ලබන මිල. පාරි ලබන මිල. නිස්ලබන මිල හොයා ගන්නව සමතුලිත ඉඳලා පැරණි සැපීම වක්‍රයට ගිහිල්ලා හරහට එනවා අන්න ලැබෙනවා නිස්ලබන මිල. නිෂ්පාදකයා ලබන මිල බද්දට පස්සේ මේ ඇවිල්ලා නිස්ලබන මිල. නිස්ලබන මිල බද්දට පස්සේ. ඒ ටික මෙතන කියලා තියෙනවා. නේ? P1 කියන්නේ බද්දට පෙර පාරියා නිස්ලබන මිල, PB කියන්නේ බද්දට පස්සේ පාර ලබන මිල, PS කියන්නේ බද්දට පසු නිස්ලබන මිල. ඒ තුන ලියවෙන්න ඕන. හරි. ඊළඟට අපි මේවට අකුරු ටිකක් දාගමු. ඔක්කොටම මේ අපිට වැදගත් තැන් වලට විතරක් අපි අකුරු ටිකක් දාගත්තා. හරි. දැන් යනවා බද්දට පෙර පාරියා. බද්දට පෙර පාරිභෝගිකයා ලබන්නේ මේ මිලනේ. ඒ මිලෙන් උඩ ඉල්ලුම් වක්‍රයෙන් යට එනම් මෙන්න බද්දට පෙර පාරිභෝගික අතිරික්තය ABCG ඔන්න ප්ලස් දාලා ලියන්න පුළුවන්. හරි. ඊළඟට බද්දට පසු පාරියත් පෙන්නනවා. බද්දට පසු පාරියත් දැන් පාරිභෝගිකයා ලබන්නේ පුතේ අලුත් මිල ඇවිල්ලා මෙන්න මේකනේ දැන් ලබන්නේ මේ මිල. එහෙනම් මේ මිලෙන් උඩ ඉල්ලුම් වක්‍රයෙන් යට මෙන්න පාරිභෝගික අතිරික්තය අඩු වුණා ඒ දක්වා නේ. ඒ දක්වා අඩු වුණා. පාරිභෝගික අතිරික්තය අඩු වෙලා තියෙනවා මොන ටිකෙන්ද? මෙන්න මේ ටිකෙන් නේ පුතේ අඩු වෙලා තියෙන්නේ. මෙන්න මේ වර්ගඵලයෙන් මෙන්න මේ වර්ගඵල පාට කරන වර්ගඵලයෙන් පාරිභෝගික අතිරික්තය අඩු වෙලා තියෙනවා. BCG නේ BCG මෙන්න මේ ටික තමයි අඩු වෙලා යන්නේ. පැහැදිලි ඉතින් අපි ඔක පෙන්නන්න ඕන වීඩියෝ. මෙච්චර අඩු වුණා කියලා. දැන් නිශ්චිත ගැන කතා කරමු.
බද්දර පෙර නිශ්චති. බද්දර පෙර නිශ්චති. බද්දර පෙර නිෂ්පාදකය ලබන්නේ මේ මිල. ඒ මිලෙන් යට සැපියුම් වක්‍රයෙන් උඩ ත්‍රිකෝණය DEFH නේ DEFH ආවනම් හොඳයි කමන්නේ. එච්ච අකුර මෙහාට ගන්නලා මොකද තිබිච්චා. හරිද? ඊළඟට බද්දර පසු නිෂ්පාදන අතිරික්තය. බද්දර පසු නිෂ්පාදන අතිරික්තය ගන්නේ කොහොමද පුතේ? හොයාගන්න. බද්දට පස්සේ නිෂ්පාදකයා ලබන මිල. මෙන්න නව සමතුලිතය. පැරණි සැපියුම් වක්‍රය. හරහට මේක තමයි බද්දට පස්සේ නිෂ්පාදකයා ලබන මිල ලියාගෙන තියෙන්නේ. එහෙනම් මේ මිලෙන් යට ත්‍රිකෝණය ඔන්න ඔය ත්‍රිකෝණය තමයි නිෂ්පාදන අතිරික්තය. කලින් මේ වගේ ත්‍රිකෝණයක් කියලා. දැන් මේ ත්‍රිකෝණය එහෙනම් මෙන්න මේ ටික නිෂ්පාදන අතිරික්තය අඩු. ඔන්න ඔය ටිකේ නිෂ්පාදන අතිරික්තය අඩු. හරි. ඉතින් මේ අකුරු ටික තමයි දාලා තියෙන්නේ. බද්දර පෙර නිෂ්පාදන අතිරික්තය හරි. බද්දර පසු නිෂ්පාදන අතිරික්තය වෙලා තියෙනවා. නේ? එහෙනම් ඔයාලට තේරෙනවා බද්දර පස්සේ ඉතිරි වෙන්නේ F නම් මෙන්න මේ DEH කියන ටික මොනව වෙලාද? අන්න නිෂ්පාදන අතිරික්තය අහිමි වෙනවා. මේ තියෙන්නේ DEH ඔය ටික තමයි නිෂ්පාදන අතිරික්තය අහිමි වෙන්නේ. හරි? ඊට පස්සේ පුතේ ඊට පස්සේ අපි පෙන්නනවා බද්ද නිසා ආර්ථික අතිරික්ත සමස්ත අඩු වීම. බද්ද හින්දා ආර්ථික අතිරික්ත කොච්චර අඩුද? මේ තියෙන්නේ පාරිභෝගික අතිරික්තය අඩු. ආර්ථික අතිරික්තය කියන්නේ දන්නෝනේ සමස්ත සුබ සාධනය පාරියතිගෙයි නිශ්ශතිගෙයි එකතුව තමයි ආර්ථික අතිරික්තය. නේ? මේ තියෙන්නේ පෙර පාරිභෝගික අතිරික්තය. මේ තියෙන්නේ පෙර නිෂ්පාදන අතිරික්තය. නේ? ඒ වලින් අහිමි වීමනේ මේ ආන්නේ. ඔන්න පාරිභෝගික අතිරික්තයෙන් මෙන්න මේ ටික. ඔන්න ඔය ටික පාරිභෝගික අතිරික්තයෙන් අහිමි. නිෂ්පාදන අතිරික්තයෙන් ඔන්න ඔය ටික අහිමි. තේරුණානේ? ඉතින් ඒ ටික තමයි මම පෙන්නන්නේ. මේකෙන් පෙන්නන්නේ ඒ ටික. නේ? කොහොමද හැදෙන්නේ? මෙන්න මේක ඇවිල්ලා මෙතන තියෙනවා. මේ ටික ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා. අහිමි වෙන. තේරුණා? ඒ රූපේ නම් ඔය පාට කරලා තියෙනවා. හරි? රූපේ නම් ඔය පාට කරලා තියෙනවා. හරි ඊට පස්සේ ඒ තියෙන්නේ බද්ද නිසා ආර්ථික අතිරික්තයේ නැත්තම් ආර්ථික අතිරික්තයේ සමස්ත අඩු වීම තමයි පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ බද්ද නිසා රජයට ලැබෙන අයබාර. ආර්ථික අතිරික්තය මෙච්චර අඩු වුණා. බද්ද හින්දා රජයට ලැබෙන අයබාර. ඔය බලන්න. මේ තියෙන්නේ පාරිභෝගිකයාගේ වන බදුව. උඩ කොටු. හරිනේ. මේ තියෙන නිෂ්පාදකයාගේ වන බදුව. සම්පූර්ණ බදුව. එහෙනම් මේ දෙකේ එකතු අපි කියන රජයේ මුළු අයබාර. ඔය සම්පූර්ණ එක රජයේ මුළු අයබාරය BCDE මෙන්න රජයේ මුළු අයබාර. එහෙනම් ඔයාලට පේනවා B අකුරට B අකුර කපනවා C ට C කපනවා D ට D කැපුවා E ට E කැපුවා ඉතිරි වෙන්නේ G අකුරයි H අකුරයි අන්න උන් දෙන්න මෙතන ඕක තමයි බද්ද ඒ අනුව බද්ද නිසා අහිමි වී යන සුබ සාධනේ කාටවත් නැහැ සමාජයටවත් නේ අහිමි වෙලා තියෙන සමස්ත සමාජයට අහිමි වෙලා තියලා තියෙනවා GH. ඒ කියන්නේ GH කියන්නේ පුතේ මොන ටිකද? මෙන්න මේ වගේ ටිකක් තමයි ඔයා දැක්ක ආර්ථික අතිරික්තෙන් අහිමි වීම ඔන්න ඔය සම්පූර්ණ රූපය. රජයට ලැබුණු බදු අයබාරය ඔන්න ඔය කොටු දෙක. එතකොට යාට තේරෙනවා මෙන්න මේ ටික මොකද්ද? බද්ද නිසා අහිමි වන සමාජ සුබ සාධන. අහිමි සමාජ සුබ සාධන. හරිනේ. ඉතින් ඕක පෙන්වන්නේ කිව්වොත් ඉතින් ඔන්න ඔය වගේ අප්‍රෝච් එකකට තමයි පුතේ පෙන්වන්න ඕන. විභාගයට ඔය ප්‍රශ්නේ අහලා තියෙනවා. දැන් ඔයාට මම ලියා ගන්න මෙහෙම අවස්ථාව දෙන්නම්. ඉන්නකෝ වැඩේ කියන්නේ. මුලින්ම හොඳ පුතා වගේ මේ ටික ලියා ගන්න. මුල් ප්‍රශ්නේ අරගෙන මේ ටික ලියා ගන්න. වීඩියෝ එක පෝස්ට් කරලා ලියන්න. අවශ්‍ය ළමයිට මම මාකින් එකේ PDF එකක් උනත් දෙන්න පුළුවන්. ඊළඟට මේ රූපය ඇඳෙන්න. රූපය ඇඳෙන්න. හරි? මේ රූපය ඇඳෙන්න. මේ ටික ඇඳ ගන්න වීඩියෝ එක පෝස්ට් කරන්න. රූපයත් එක්ක කොහොම ඊළඟට ඔන්න ඔක ඇඳ ගන්න ඊළඟ. පෙන්වන්න ඕන. අහිමි වෙන විත්තිය පෙන්වන්න ඕන. ඔන්න ඕක ඇඳ ගන්න ඊළඟ. හරිනේ. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නයට නිෂ්පාදන පිරිවැය පාඩමේ ප්‍රශ්නයට අපි හිමිට යමු.
හතරවෙනි ප්‍රශ්න. කියවලා බලන්න. මිල ගණුවා price take නේ පූර්ණ තරංකාරී ආයතනයක් තමයි මිල ගණුවෙක් වෙන්නේ. මිල ගණුවෙක් වෙන්න හේතුව තමයි පැවරුණු මිල. පැවරුණු මිල බිහි වෙන්න බලපාන කරුණු තමයි භාණ්ඩ සමජාතීය වීම, විශාල සැපයුම් කරුවන් ප්‍රමාණයක් සිටීම, පූර්ණ දැනුම. මතකයිනේ? ඔන්න ඔය බලපෑමෙන් හින්දා තමයි පැවරුණු මිල. ඊවෙන්නේ ඒකින්ද මිල ගණුවෙක් වෙන්නේ. මිල ගණුවෙක් වෙන්න බලපාන සාධක. පූර්ණ තරංකාරී ආයතනයක් මිල ගණුවෙක් වෙනවා. මිල ගණුවා හා මිල සකසන්න price maker මෙයා price taker මෙයා price maker. ඒතර මිල සකසන්නෙක් වෙනව කවුද? මිල සකසන්නෙක් වෙන්න පුළුවන් ඒකාධිකාරී තරඟ ආයතන. සැලුන් ආපනශාලා මිලේ සුළු වෙනස්කම් තියෙනවානේ. මිල සකසන්නෙක් වෙනව ඒකාධිකාරී තරඟ ආයතන. ඒකාධිකාරීන්ටත් පුළුවන්. කතිපය අධිකාරීන්ටත් පුළුවන්. හැබැයි ඉතින් කතිපය අධිකාරීන් මිල නොවන ලක්ෂණ වලින් තමයි තරඟ. මිලෙන් තරඟ කරන්න යන්නේ නැහැ. හරි මිල සකසන්න අතර වෙනස පැහැදිලි කරා. එහෙනම් මේ දෙන්නගේ වෙනසනේ අහන්නේ. මේක ටියුට් එකේ ඍජුවම තිබ්බා. හරි සරල ප්‍රශ්නයක්. ඔන්න තියෙන්නේ. ඊවල බලන්න. මුලින්ම මිල ගන්නවා. යනු වෙළඳපොලේ තීරණය වී ඇති මිලට කිසිදු බලපෑමක් කළ නොවේ. වෙළඳපොලේ තීරණය වෙන මිලට අපිට බලපෑමක් කරන්න බෑ. පවතින මිලට භාණ්ඩ සපයන ආයතනයක් වේ. එහෙම සපයන ආයතන. මිල ගණුවෙක් වන්නේ පැවරුණු මිල නිසා. ඇයි මිල ගණුවෙක් වෙන්නේ පැවරුණු මිල නිසා? ලකුණක් ලබා. මිල සකසන්න පැත්තට යනු වෙළඳපොලේ තීරණය වී ඇති මිල බාර ගැනීම වෙනුවට එයා බාරගන්නේ නැහැ. භාණ්ඩයේ මිල තීරණය කිරීම සඳහා කිසියම් වෙළඳපොළ බලයක් ඇති ආයතනයක්. කාට එහෙම බලයක් තියෙන්නේ? ඒකාධිකාරී තරඟ ආයතනයකට වෙන්න පුළුවන්. ඒකාධිකාරීන්ට වෙන්න පුළුවන්. කතිපය අධිකාරීන්ට වෙන්න පුළුවන්. හැබැයි කතිපය අධිකාරීන් එයාලා මිලෙන් තරඟ කරන්න යන්නේ නැහැ. නමුත් එයාලා මිල සකසන්න වෙන්නේ. මිල සකසන්න පුළුවන්. මිල තීරණය කිරීමේ බලයක් එයාලටත් තියෙනවා. මිල ගණුවෙක් වෙන්නේ පූර්ණ තරංකාරී ආයතන. එතන උදාහරණ වලට මම ලකුණු ලබා දීලා නැහැ. මිල ගණුවෙක් වෙන හින්දා ඉල්ලුම් වක්‍රය කොහොමද පුතේ? ඉල්ලුම් වක්‍රය මෙහෙම ඉල්ලුම් වක්‍රයක් ඔයාගේ ඇඳෙන්න ඕන. එතකොට රූප සටහන ඇඳීමට ලකුණු හිමි වෙන්නේ නැහැ. හැබැයි කියවෙන්න ඕන ඉල්ලුම් වක්‍රය ප්‍රමාණක්ෂයට සමාන්තරයි. ලියවෙන්න ඕන පූර්ණ නම්‍ය කියලා ලියවෙන්න ඕන. පූර්ණ නම්‍ය ඉල්ලුමක්. පූර්ණ නම්‍ය ඉල්ලුමක් කියලා ලියවෙන්න ඕන අඳින්නේ නැත්තම්. ඒ වචන ලියවනවා නම් හොඳයි. පොඩි අඩුපාඩුවක් මේ කියන මා කියන කියන මෙතන බිඳුව මෙතන කී පූර්ණ නම්‍ය ඉල්ලුම. හරි. එහෙනම් මිල ගණුවෙක් වෙන හින්දා ඉල්ලුම් වක්‍රය ප්‍රමාණක්ෂයට සමාන්තරයි. දැන් මෙහෙම ඉල්ලුම් වක්‍රයකින් මොකද්ද පුතේ කියවෙන්නේ? මෙහෙම ඉල්ලුම් වක්‍රයකින් මම පුන ඔයාලට කියනවා. මෙහෙම වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනකොට අපි කිව්වා මිලට බලපෑමක් කරන්න පුළුවන් නේ. දැන් මේ මිලට මෙච්චරයි මේ මිලට ඉල්ලුම් ඊට වඩා ප්‍රමාණය අඩුයි. මිල වැඩි කරන්න පුළුවන්. හැබැයි මිල වැඩි කරොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මේ වමේ සිට දකුණට පහළට බෑවුම් වන ඉල්ලුමක් තමයි. ඉතින් වචනෙන් හරි ඒක ලියවෙන්න ඕන. මම ඔයාලට ඒක මෙහෙම කරන්නම්. කඩේ ටික තිබිච්චාවේ කමන්නේ. හරි. ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියා ගන්න. මේ ටික මකලා දාන්න නැත්නම් අපහසුයිනේ බලාගන්න. දැන් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරි. අපි යමු අන්තිම ප්‍රශ්නයට. අපි බලමු ජාතික විනෝද සාර්වත්‍රික සමතුලිතයේද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. अंतिम प्रश्न आयोजन गुणकය හා ආන්තික පරිභෝජන නැමියාව ආයෝජන ගුණකයයි ආන්තික පරිභෝජන නැමියාව අතර සම්බන්ධතාවය දක්වන්න. මේ ප්‍රශ්නය අනිකම් මේක දැක්කම මතක් වුණා. අපේ කලින් පේපරේ මොන පේපරේද? 6 වෙනි පේපරේ. 6 වෙනි පේපරේ පුතේ ඕක තිබුණා මට මතක හැටියට ඕකෙත් පස්වෙනි ප්‍රශ්නේ විදියට තිබුණා. හරිද? මේ 7 වෙනි පේපරේනේ 6 වෙනි පේපරේ පස්වෙනි ප්‍රශ්නේ විදියට පුතේ ඕක දාලා තිබුණා. මම උත්තරේ මෙතන පෙන්නන්න. ඒකින්ද අපි සාකච්ඡා නොකර ඉන්නු අපරාධනේ වෙලාව. හරි. බලන්න මේ මොන උත්තරේ දාලා තියෙනවා. ආයෝජන ගුණකයයි MPC අතර සම්බන්ධය දෙන්න හඳුන්වනෝ නේ. දෙන්න හැඳින්වීමක් කරා. මුලින්ම කරේ සූත්‍රයක් දාලා
ආයෝජන ගුණකයේ අගය මත MPC ගේ අගය තීරණය වේ කියලා කියනවා. ඒක මම ඔප්පු කළාත් ඔයාලට පෙන්නනවා. මතකයි නේද? ඒක කලින් වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මෙන්න මේක මම මේ දාලා තියෙනවා. තත්ත්වයේ උදාහරණයක් නේ ළමුන්ට පැහැදිලි කර දෙන්න කියලා දාලා තියෙනවා. අපි ඒක කලින් මේක තුල සාකච්ඡා කරපු හින්දා මම මේ ප්‍රශ්නේ මෙතනින් අතාරිනවා. හරි එතන ලකුණු 4ක් හිමි වෙනවා උන්ට. අපි දැන් යමු කෙටි ප්‍රශ්නවල. කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ය. කෙටි ප්‍රශ්න 5ක් ඇති සාකච්ඡා කරලා බලන්න. දෙකක් නේ එකක්. හරි. පළවෙනි කෙටි ප්‍රශ්නේ. පළවෙනි එක. වැඩෙන ආවස්තික පිළිවෙයක් සහිත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් පහත. ඔව් නේ. වැඩෙන එකක් නේ තියෙන්නේ. මූලයට අවතලයිනේ. මෙහි පරිගණක නිෂ්පාදනය සඳහා ඔව් මේ පරිගණක නිෂ්පාදනය සඳහා මේ පැත්තේ පරිගණක දුන්නේ මේ පරිගණක මේ ජංගම පරිගණක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සම්පත් ජංගම දුරකථන සඳහා නැවත බෙදා හරින පරිගණක වලට යොදා ගන්න සම්පත් යොදවන වාරු මොනවටද සම්පත් සම්භාරය මෙන්න භාණ්ඩ වර්ග දෙක හැදුවා පරිගණකයි ජංගම දුරකථන පැහැදිලි ඉතින් පරිගණක අපිට මේ හැදුවයි කියලා මේ පරිගණක වලට යොදාගත් සම්පත් මේ ජංගම දුරකථන පරිගණක හදන්න යොදාගත්ත සම්පත් ටික යොදවනවා ජංගම දුරකථන. එතකොට හිතන්න මෙන්න මේ වගේ තත්ත්වයක් කියලා. ඒ කියන්නේ මෙන්න ජංගම දුරකථන වලට යොදා ගන්න සම්පත් ප්‍රමාණය දැන් මේ පරිගණක සම්පත් සම්භාරය වැඩි වුණාද නැහැ. තිබ්බ සම්පත් සම්භාරයමයි යෙදවීමේ වෙනසක් නේද සිද්ධ වුනේ. උපයෝජනයේ වෙනසක් තමයි සිද්ධ වුනේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඈ. ඉතින් අපෙන් අහන්නේ එහෙම කරාම නැවත බෙදා හරින්නම් කියලා කියනවා. උත්තරේ කියමු. හරි. හිතන්න ඔයා මෙන්න මෙතන හිටියා. මෙතන තමයි හිටිය ලක්ෂ්‍ය. එතකොට ජංගම දුරකථන මෙන්න මේ ප්‍රමාණය හැරි. හරි. පරිගණක මේ ප්‍රමාණය හැරි. අපි මෙතනින් මෙතෙන්ට ගියොත් මෙතනින් මෙතෙන්ට යෑමක් නේ සිද්ධ වෙන්නේ. ඇයි? යොදවනෝනේ. සම්පත් පරිගණක හදන්න යොදාගත් සම්පත් මේවට යොදවනවා. එතකොට යාට පේන ජංගම දුරකථන හැදෙන එක වැඩි වෙනවා නිෂ්පාදනය. මෙයා කැපකිරීමක් කරනවා ඒ වෙන්නේ. නේ? මේ හැම මත ඉහළට ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි උත්තරය ජංගම දුරකථන නිෂ්පාදනය අඩුවන වේගයකින් ඉහළයි. දැන් ජංගම දුරකථන නිෂ්පාදනය වැඩි වෙනවයි කියලා ඕන ළමයින්ට තේරෙනවනේ. ජංගම දුරකථන හැදෙන එක වැඩි වෙනවා. එහෙනම් ජංගම දුරකථන නිෂ්පාදනය ඉහළ යයි. ජංගම දුරකථන නිෂ්පාදනය ඉහළ යයි. ඒක හරියින්න. ජංගම දුරකථන නිෂ්පාදනය ඉහළ යයි. එහෙනම් එකක් හරි දෙකක් හරි. 1යි 2යි වෙනස් වෙන්නේ කොහොමද? එකේ කියනෝ අඩුවන වේගයකින් දෙකේ කියනෝ වැඩි වන වේගයකින්. එහෙනම් අනිත් උත්තර බලන්න අවශ්‍ය නැහැ. 1ද 2ද කියලා තමයි දැන් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ වේගය කොහොමද කියලා බලන්න ඕනේ. වේගය අඩුවන වේගයකින්ද වැඩි වන වේගයකින්ද ඉහළ යන්නේ කියලා තමයි චෙක් කරගන්න ඕනේ. තා පොඩ්ඩක් මේක ලොකු කරගමු අපි. දැන් පුතේ ඔයා හිතන්න මෙතන හිටියා කියලා හිතන්න. මේ ලක්ෂ්‍යය ඉන්නකොට ජංගම දුරකථන බිඳුවයි. ජංගම මේ පැත්තේ පරිගණක. ජංගම දුරකථන බිඳුවයි පරිගණක 25. හරි. පැහැදිලිනේ? මෙතෙන්ට යනකොට ඔයාලට පේනවා මෙන්න ජංගම දුරකථන මෙච්චර වැඩි කර. ජංගම දුරකථන මෙච්චර වැඩි කරගන්න පරිගණක කැප කරගත්තේ 5ක්. දැක්කනේ පරිගණක 5. පැහැදිලි? පරිගණක 5ක් කැප කරගන්නවා. එතකොට 20ට බහිනවා. අපිට ඉලක්කමක් මෙතෙන්ට දාගන්න බැරි කම තියෙන්නේ අපි. ඉලක්කම් දැම්මොත් අවුල යන්නත් පුළුවන් නේ. හරි කොහොම හරි ඔයාලට පේනවා ජංගම දුරකථන 5කට පරිගණක ජංගම දුරකථන ලොකු ප්‍රමාණයක් හදාගන්න. ජංගම දුරකථන ලොකු ප්‍රමාණයක් හදාගන්න පරිගණක 5ක් කැප කරලා. හරි. අපිට ඕනනම් ඉලක්කම් දාගන්න පුළුවන්. දාගන්න නැතුව මේකෙන් බලමු. දේසියෙන්. එහෙනම් ඔන්න ඔය වගේ ප්‍රමාණයක්. මෙතනින් මෙතෙන්ට ගියොත් තවත් ජංගම දුරකථන මෙන්න මේ වගේ ප්‍රමාණයක් හදනවා. ඊට වඩා දැන් අඩුයි. පරිගණක ඒ වගේම ප්‍රමාණයක් කැප කරනවා. කලින් ප්‍රමාණයම මෙතන තිබ්බ ප්‍රමාණයමයි මෙතන. දැක්කනේ? මේ පැත්ත මකලා දාගන්න මේ පරිගණක පැත්තේ නම් පරිගණක නම් එකම ප්‍රමාණයක් තමයි කැපකිරීමක් වෙන්නේ. එතකොට ඊළඟට මෙතනින් මෙතෙන්ට යන්න ගියාම ඔයාලට පේනවා අන්න ජංගම දුරකථන නිෂ්පාදනය වැඩි වෙනවා තමයි. හැබැයි ඊටත් වඩා අඩුයි. නේ? මෙතන ગેප් එකට වඩා මෙතන ඩෙල්ටා වලට වඩා මෙතන ඩෙල්ටා අඩුයි. මෙතන ඩෙල්ටා ඊටත් වඩා. තව උඩහට ගියොත් ඒ ඩෙල්ටා ඊටත් වඩා.
එහෙනම් ජංගම දුරකථන නිෂ්පාදනය වැඩි වෙනවා මේ උඩහට යනකොට. මෙයා කැප කරනවා තමයි. හැබැයි මොන වේගකින් ඉහළ යන්නේ? අඩු වන වේගයකින්. ඒ අනුව උත්තරේ වැඩි වෙන වේගයක් නෙවෙයි. උත්තරේ එක. පැහැදිලි නේද? ඒකේ ඔයාලට ගන්න දෙයක් තිබුණා කියලා මම හිතනවා. හරි? ඒක කියා කරේ නැත්තම් ගන්න දෙයක් තිබුණා කියලා ඔයාලට අඩු වන වේගයකින් තමයි ඉහළ යන්නේ. අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. 2. භාණ්ඩයක උපරිම ඉල්ලුම් මිල ගාන නේ. භාණ්ඩයක උපරිම ඉල්ලුම් මිල 50 වන අතර. උපරිම ඉල්ලුම් මිල කියන්නේ පුතේ කොතනද? ඉල්ලුම් වක්‍රය ඇන්දොතින් මෙතන තියෙන්නේ උපරිම ඉල්ලුම් මිල 50. පොතේ හදමු. අවම සැපයුම් මිල රුපියල් 10ක්. අවම සැපයුම් මිල. සැපයුම් වක්‍රය කොහොම ඇන්දොතින් මෙතන තියෙන්නේ අවම සැපයුම් මිල 10යි. තේරෙනවනේ? මෙන්න සමතුලිත ප්‍රමාණය. වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය 40යි. ප්‍රමාණය 40යි සමතුලිත ප්‍රමාණය. 40ක් වේනම් සමතුලිතයේදී සමස්ත සුබ සාධනය කීයද? සමතුලිතයේදී සමස්ත සුබ සාධනය. ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තයි. මෙන්න මේ කෑල්ල. මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය එකතු. ආර්ථික අතිරික්තයනේ අහන්නේ. සමස්ත සුබ සාධනය කියන්නේ ආර්ථික අතිරික්තය කැමති නම් ලියාගන්න. හරි? මම ඒක මෙහෙම පෙන්නන්නද? බෝඩ් එකේ හදලා පෙන්නමුද? බෝඩ් එකේ හදලා. බෝඩ් එකට යමු හදන්න. බෝඩ් එකට ගිහිල්ලා හදන්න. පහසුයි එතකොට. අපි ඉන්නේ දෙවෙනි ප්‍රශ්නේ. හරි? පොඩියට මම රූපයක් හඳ ගන්නම්. සැපියුම් වක්‍රය ඔහොම ගියා. ඉල්ලුම් වක්‍රය ඔහොම ආවා. උපරිම ඉල්ලුම් මිල කීයක්ද බං කිව්වේ 50යි. උපරිම ඉල්ලුම් මිල 50යි. අවම සැපියුම් ප්‍රමාණය 10යි. අවම සැපියුම් මිල 10යි. සමතුලිත ප්‍රමාණය 40යි. ඔච්චරයි අපිට කිව්වේ නේ? ඉන්න චෝක් කැලලක් අවශ්‍ය වෙනවා. හරි. ඉතින් මේ ටිකේ වර්ගඵලයනේ පුතේ අපින් මේ අහන්නේ. මේ ටිකේ වර්ගඵලය. නේ? ආර්ථික අතිරික්තයනේ අපින් අහන්නේ. ඉතින් අපි මේ හරියෙන් ගණනය කරගමු. ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය. අපි සූත්‍රයක් හදමු. ඔයා දන්නවා ආර්ථික අතිරික්තය හැදෙන්නේ පාරියති නිශ්චති තමයි. හරි. හැබැයි අපිට මේකේ බෑනේ කරන්න මෙතන නෑ මේ කිසිම අගයක් නෑනේ. මෙතන ඉලක්කම නෑ. සමතුලිත මිල දන්නේ නෑ. තේරුණාද? ඒ ටික දන්නේ නැත්නම් අපිට පාරියති නිශ්චති වෙනම හොයාගන්න බෑ. තේරුණාද? පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි වෙනම හොයාගෙන වැඩේ ගහන්න බෑ. මම මෙතන ලියලා දාන්නම් ඒක. ආර්ථික අතිරික්තය සමානයි පාරියති ප්ලස් නිශ්චති. මේ සූත්‍රයෙන් අපිට මෙතෙන්දි වැඩේ කරන්න බෑ. ඒක තේරුණාද? පාරියති වෙනම හොයන් නිශ්චති වෙනම හොයන් වැඩේ කරගන්න බෑ. ඒකෙන්ද අපි මෙන්න මෙහෙම දෙයක් බලමු. මේ ත්‍රිකෝණයනේ අපිට ඕනේ. මෙන්න මේ ත්‍රිකෝණයනේ. මම මේ පැත්තේ ත්‍රිකෝණ ලොකු කරලා ඇද ගන්නවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රයක් හදන්න. මොකක්ද ඒ? අපිට පුළුවන් පුතේ මෙහෙම හදන්න. මෙතන තියෙන්නේ උපරිම ඉල්ලුම් මිලනේ. ඔන්න මම ලියනවා. උපරිම ඉල්ලුම් මිල. උපරිම ඉල්ලුම් මිල. ඔය උපරිම ඉල්ලුම් මිලෙන් 50 උපරිම ඉල්ලුම් මිලෙන් මම අඩු කරනවා. මෙතන තියෙනවා අවම සැපයුම් මිල නේ. අවම සැපයුම් මිල. සැපයුම් මිල. හරි. ත්‍රිකෝණයක් නේ. ත්‍රිකෝණේ උසනේ මේක. මෙන්න ත්‍රිකෝණේ. මේ ත්‍රිකෝණේ උස. ඔය උසනේ ගත්තේ. තේරෙනවද? මේ ත්‍රිකෝණේ වර්ගඵලයනේ බං ඕනේ. ත්‍රිකෝණේ උස. මේ උස. මේ පළල. නේ? එතකොට ಗುಣ කරගන්න ත්‍රිකෝණේ උස හරි. පළල මොකද්ද? පළල සමතුලිත ප්‍රමාණය. ලිව්වොත් පේන්නේ. සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය ත්‍රිකෝණයක් හින්දා බෙදනවා දෙකේ. වැඩේ හරිනේ. උපරිම ඉල්ලුම් මිල 50යි. අවම සැපයුම් මිල 10යි. වරහණක් ගුණ කරගත්තා සමතුලිත ප්‍රමාණය 40යි. සම්පූර්ණ බෙදීම 2. මේක සුළු කරාම එතනින් උත්තරේ ලියන්නම්.
සුළු කරාම උත්තරය 800ක් එයි. 800. එහෙනම් ආර්ථික අතිරික්තය අගය 800යි. 800. හරි. ඔයාලට පුළුවන් පුතේ ලස්සනට ඔක හදාගන්න. මම වීඩියෝ එක පෝස්ට් කරගන්න ඔයා. සූත්‍ර ලියලා ලස්සනට ඔක හදාගන්න. මම බෝඩ් එක තා පොඩ්ඩක් ඔයාට ක්ලියර් කරලා දෙන්න. වීඩියෝ එක පෝස්ට් කරන් හදන්න. හරි එයම උත්තරය 800ක් අපිට ආවා 800යි කියලා කියන්නේ උත්තරය 4. උත්තරය 4. මම හිතනවා ඒකත් ඔයාලා ටිකක් යමක් ඉගෙන ගන්න හම්බුණා කියලා මේ ප්‍රශ්නය ඇතුළේනොත් වෙන වෙනස් දේවල් මේ අපේ අන්රියල් පේපර් එකේ සාකච්ඡා කරන රචනා ප්‍රශ්න නම් ඉතින් ඔයා දන්න කියන දේවල් තමයි. තුන්වෙනි පාඩමේ ප්‍රශ්නයට යයි. තුන්වෙනි පාඩමේ ප්‍රශ්නය අපි කියලා බලමු. නෑනේ. ඒක දැක්කමත් පේනවද දෙවෙනි පාඩමේ. ඇයි ඉතින් තුන්වෙනි පාඩම ඇවිල්ලා බලන්න. උත්සාහනාධාරණය එහෙම එකක් නෙවෙයි ඉතින් කමක් නෑ. මේ මොකද්ද මේ දෙන්නේ? ඒ පුතේ මේ දෙන්නේ මොකද්ද? PD සමානයි විස්තරින දෙකෙන් එකයි Q. මේක හොඳට තේරුම් ගන්න දැන්. ඉල්ලුම් සමීකරණය නම් මේමනේ ප්‍රමාණුත් එක QD සමානයි A ඍණ BP. A ඍණ BP. මේ P අකුර මේ පැත්තට ගෙනියන්න. P සමානයි අපිට ඕන නම් P අකුර ගෙනල්ලා මෙතන D කියලා ඉතිරි කරගන්න පුළුවන්. තේරුණාද? ඕන නම් මේ D අකුර මකලා අර අගට දාගන්නත් පුළුවන්. මේකේ D අකුර මෙතන තියෙනවා. ඒක ගැන ඉෂුව එකක් තියාගන්න. හරිනේ? P සමානයි A ඍණ B මේ Q අකුර මෙහෙට ගෙනියන්න. මේ පැත්තට ගෙනියන්න. නේ? ඒ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මිල උත්ත ඉල්ලුම් සමීකරණ. තේරුණානේ? මෙන්න ෆෝමැට් එක. ඒක හින්දා පුතේ මුලින්ම ඔයා කරගන්න ඕන දේ තමයි මේක රවුන්ඩ් කරලා මේ මීතලයක් ගෙනහිලා මේ ස්ටෑන්ඩඩ් එක මේ තියෙන්නේ. ලියා ගන්න. මෙහෙන් ලියන්න මිල උත්ත. මිල උත්ත ඉල්ලුම් සමීකරණ. ඉල්ලුම් සමීකරණය කියලා ලියා ගන්න. හරි? දැන් අපි මේකේ අහන දේ කරන්න යන්න. අහන්නේ PED මිල ඉල්ලුම් නම්‍යතාවය. PED කියන මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒ කියවන ප්‍රමාණය කීයද? මිල ඉල්ලුම් නම්‍යතාවය අපරිමිත වන මිල කීයද? මට බෝඩ් එකට යන්න. බෝඩ් එකේ පැහැදිලි කරන්න. හරි බෝඩ් එකට එනවා මම. ලියා ගන්නවා සමීකරණය. මේ හරියට ලියන්න. පේනවා. P සමාන PD ඕනේ. P සමානයි තිබ්බේ කොහමද? විස්තරින දෙකෙන් එකයි Q අකට D දාගන්න පුළුවන්. ඔන්න මිල උත්ත ඉල්ලුම් සමීකරණයක් තියෙනවා. අපි ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. මේ හරියට 3 කියලා ලියා ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? අපිට මේක ප්‍රමාණුක්ත කරන්න පුළුවන් නේ කොහොමද? QD සමානයි ප්‍රමාණුක්ත මිල උත්ත ප්‍රමාණුක්ත කරන ෂෝට්කට් එක ඔයා දන්නවා. පළවන පදය දෙවන පදයෙන් බෙදමු. නේ? පළවන පදය දෙවන පදයෙන් බෙදනවා. 20 දෙකෙන් එකෙන් බෙදනවා කීයද පුතේ? 20 බෙදනෝ දෙකෙන් එකෙන් පොඩි කාලේ ටීචර් කියනවා 20 ගුණ වෙනවා උඩයට මාරු වෙනවා දෙක යට එක. 20 දෙකක් 40. 40. ගත්තේ කොහොමද? මෙයාගෙන් බෙදලා මෙතන ගහගන්න. මෙයා කියනකොට ඍණ ගන්න එපා ජස්ට් ඉලක්කමක්. මෙයාගෙන් බෙදලා මෙතන ගහගන්න. ෂෝට්කට්. ඍණ. මෙයාගේ පරස්පරය දෙකෙන් එකේ පරස්පරය 2යි. අගට P. එහෙනම් අපි ළඟ තියෙනවා ප්‍රමාණුක්ත සමීකරණයක් තියෙනවා මිලෝක්ත සමීකරණයක් තියෙනවා. හරි? ඔන්න දෙන්නම අපේ ළඟ ඉන්නේ. දැන් අපිට පුළුවන් ඉල්ලුම් වක්‍රයක් දල ඉල්ලුම් වක්‍රයක් ගන්න. මේ පැත්තේ P මේ පැත්තේ Q පොඩි එකක් ගන්න. මම මෙහෙම ගමලා ඇත්තා. හරිනේ? සමීකරණය මිලෝක්ත නම් A ඉන්නේ මිල අක්ෂ පැත්තේ මෙතන 20. නේ? සමීකරණය ප්‍රමාණුක්ත නම් A ඉන්නේ ප්‍රමාණ අක්ෂ පැත්තේ මෙතන 40. ඕන්නම් මේක දිහා බලාගෙන ඉලක්කම් දෙක දාන්න පුළුවන්. ඕන්නම් මේක දිහා බලාගෙන ඉලක්කම් දෙක දාන්න පුළුවන්. සමීකරණේ ප්‍රමාණුක්ත නම් A ඉන්නේ ප්‍රමාණ අක්ෂ පැත්තේ මෙතන 40.
42කින් බෙදුවම මිල අන්තක් කණ්ඩේ 20යි. හරි. ඉල්ලුම් වක්‍රේ හරි මැද. ඉල්ලුම් වක්‍රේ හරි මැද නම්‍යතාවය එකයි. එහෙනම් හරි මැද මිල රුපියල් 10යි. හරි මැද ප්‍රමාණය ඇවිල්ලා 40 හරි මැද 20යි. නේ? අහන්නේ මොකක්ද? ඒකීය නම්‍ය වෙන PED ඒකීය වෙනකොට මෙන්න PED එකක් වෙනකොට අපෙන් එක PED එක ඒකීය වෙන PED ඒකීය වෙන ප්‍රමාණය කිව්වේ. PED ඒකීය වෙන මිල නම් 10යි ප්‍රමාණය නම් 20යි. ප්‍රමාණය 20යි. ඊළඟට අහනවා PED මොකද්ද? අපරිමිත වන. අපරිමිත වන මිල දාහනේ ප්‍රමාණයද? අපරිමිත වන මිල කීයද? ඔයා දන්නවා මෙතන බිඳුවයි මේ අතර අනම්‍යයි මේ අතර නම්‍යයි නේ මේ අතර අපරිමිතයි. එහෙනම් මෙන්න මෙතන අපරිමිතයි. මේ අතර නෙමෙයි මෙතන අපරිමිතයි. එහෙනම් අපරිමිත වන මිල 20යි අපරිමිත වන ප්‍රමාණය බිඳුවයි. මිල අහන්නේ මිල 20යි. මිල 20යි. නේ? එහෙනම් උත්තරය 2 20 තියෙන එක. උත්තරය 2 වීඩියෝ එක පෝස්ට් කරලා නෝට් එකක් දාගන්න ඕන නම් දාගන්න ටක්. ඔන්න උත්තරය 2. අපි යන් නිෂ්පාදන පිරිවැය පාඩමේ ප්‍රශ්නෙට 4 වෙනි ප්‍රශ්නේ. පූර්ණ තරංකාරී ආයතනයක සාමාන්‍ය මුළු පිරිවැය ATC නැත්නම් AC කියලා කියනවා. AC. පිරිවැයට වඩා භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පවතින මිල ඉහළයයි. ACට වඩා ATCට වඩා මිල ඉහළයි. අපි පොඩි රූපයක් ඇඳගෙන බලමු. ටික රූපයක් ඇඳලා බලමු. AC වක්‍රයේ ඉංග්‍රීසි U අකුරක හැඩ යන්නේ පුතේ ගන්න. ATC නැත්නම් AC. හරිද? AC ගේ අවම ලක්ෂයෙන් ABC ගේ AC ගේ අවම ලක්ෂයෙන් MC වක්‍රය ඉහළ යනවා. මතකයිනේ? එතකොට මෙතන කියන්නේ වෙළඳපොලේ මිල ඉහළයි. මිල ඊට වඩා වැඩි. AC ට වඩා වැඩි නම් දැන් සාමාන්‍යයෙන් AC ට වඩා අඩුයි නම් AC වක්‍රය ඔහොම ගියා නම් යටින් යනවා. මතකයිනේ? අවප්‍රාමාණික. එහෙම අපි හිතා. AC ට වඩා වැඩි කියන්නේ මිල යවනවා මෙන්න මේ හරිය. ඔය කියේ P D AR MR. හරිනේ? මේ පැත්තේ මිල වගේම පිරිවැය පෙන්නුම් වෙනවා. මෙතන බිඳුව මේ පැත්තේ පිරිවැය මේ 100 අකුර. මෙතන Q ප්‍රමාණය. දැන් මුලින්ම සමතුලිතය හොයාගන්න. සමතුලිතය. සමතුලිත වෙන්නේ කොතෙන්ද පුතේ? සමතුලිත වෙන්නේ MR සමාන MC මෙන්න සමතුලිතය. සමතුලිත මිල අපි දාගමු 10යි. ප්‍රමාණය මෙහි මිලක් ගහලා දාගන්න 5ක්. ප්‍රමාණය 5. ප්‍රමාණය 5යි. Q 5යි මම මෙහෙ ලියනවා. Q සමානයි 5දී. Q සමානයි 5දී. Q සමානයි 5දී. Q 5දී යනවා හොයාගෙන මිල. Q 5දී මිල හොයන්න යනවා මෙන්න මිල. මිල රුපියල් 10යි. Q 5දී මිල ඇවිල්ලා 10යි. Q 5 හොයන්න යනවා AC නැත්නම් ATC. AC හොයන්න. Q 5 දිගේ යනවා මෙන්න හම්බුණා. මේ කැපෙන තැනින් මෙහාට ගේනවා. මම දාගන්නම් 7ක් කියලා. 7ක්. දැන් මේ රූපේ වැලු බැලමට ඔයාලට පේනවා මොන ලාභද ලබන්නේ? නිෂ්ප්‍රාමාණික, ප්‍රාමාණික, අවප්‍රාමාණික. පේනවද? නේ? මෙහෙම AC වක්‍රය තියෙනවා නම් AC එක ගෑවිලා යනවා නම් ප්‍රාමාණික, යටින් යනවා නම් අවප්‍රාමාණික, මෙහෙම නම් නිෂ්ප්‍රාමාණික. මතකයිනේ? එහෙනම් මේකේ මොන ලාභද ලබන්නේ? නිෂ්ප්‍රාමාණික ලාභ. ඒවා අතිප්‍රාමාණික ලාභ. අතිප්‍රාමාණික ලාභ ලබනවා. එතකොට අතිප්‍රාමාණික ලාභ ලබනවා කියන උත්තරයක් මේකදී එහෙම ඍජු උත්තරයක් නැහැනේ නේ අතිප්‍රාමාණික ලබනකොට ආර්ථික ලාභය ඕනනම් ගණනය කරන්නත් පුළුවන් එච්චර ඕනේ නැහැ ආර්ථික ලාභ මොනාගයක් ගන්නවාද ආර්ථික ලාභ තියෙනවා ආර්ථික ලාභ ධනාගයක් මේ කොටුවේ වර්ගඵලයනේ 3 ගුණ කිරීම 5 නේ ඔය කොටුවේ වර්ගඵල 3 වරක් 5 15යි අන්න ආර්ථික ලාභය 15 එහෙනම් ආර්ථික ලාභ ලබනවා මේ ආයතනය මොකද නිෂ්ප්‍රාමාණික ලාභ තියෙන නිෂ්ප්‍රාමාණික ලාභ තියෙන හින්දා ආර්ථික ලාභ ලබනවා එහෙනම් අපිට දකින්නවා උත්තරයක් කො උත්තරය ආර්ථික ලාභ ලබයි ඕන වර්ණයක් ඇතුලේ නිෂ්ප්‍රාමාණික ලාභ නිසා නිෂ්ප්‍රාමාණික ලාභ ලබන නිසා එඳගන්න මේ රූපය උත්තරේ 5 වීඩියෝ එක පෝස්ට් කරලා නෙන්නේ
අපි යමු අන්තිම ප්‍රශ්නෙට. අන්තිම ප්‍රශ්න. උඩ ටික මකලා දාමු. ඒතර පැහැදිලි භාවය වැඩි වෙනවා. තරයේ මේකේ 5. පස්වෙනි එක. දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී වියදම් ප්‍රවේශයට ගැළපිය යුතු වියදම් ශීර්ෂය වන්නේ. දලදේශීය නිෂ්පාදනය වියදම් ප්‍රවේශය. වියදම් ප්‍රවේශය මතක් කරගමු. වියදම් ප්‍රවේශය එන්නේ C ධන I ධන G. හරි C ධන I ධන G. ධන NX. හරි මේ තුන් දෙනා අපි කියනවා දලදේශීය වියදම්. දලදේශීය වියදම්. ඒකට එකතු වෙනවා NX කියන්නේ සුද්ධ අපනයන. භාණ්ඩ හා සේවා සුද්ධ අපනයන. ඔය ටිකේ එකතුව තමයි සමාන වෙන්නේ කාටද පුතේ? දලදේශීය නිෂ්පාදනයට. දලදේශීය නිෂ්පාදනය නැත්නම් දලදේශීය නිෂ්පාදනයේ මත වීම. සූත්‍රය මතකයිනේ? මේ අපනයන කියලා ලියලා තියෙනවා. හොඳද? අපනයන. එහෙනම් දලදේශීය වියදම ප්ලස් සුද්ධ අපනයන සමානයි දලදේශීය නිෂ්පාදනය. දැන් අපි මම මේ සූත්‍රය ලියාගත්තා. වියදම් ප්‍රවේශයට ගැළපිය යුතු වියදම් ශීර්ෂය වන්නේ. හරි? වියදම් ශීර්ෂය වන්නේ. බලමු පළවෙනි මුළු ලාභ මුළු වැටු මොනවාද මේ? වියදම් හා බදු කුළු. වියදම් ප්‍රවේශය ඇතුලේ මේ මකුල් කතා වෙන්නේ නැහැ. මුළු ලාභ මොකක්ද? දෙක ආණ්ඩුවේ මිලදී ගැනීම. ආණ්ඩුවේ මිලදී ගැනීම කියන්නේ G තමයි. නේ? G තමයි. G අපුර. පරිභෝජනය. ඒ කියන්නේ පරිභෝජනය කියනකොට මෙතන නිශ්චිතව කියලා නැහැ. පරිභෝජන වර්ග දෙකයිනේ නේ? කියන්නේ ඒ පුද්ගලික අවසන් පරිභෝජනය C කියලා ගන්නවා. රාජ්‍ය අවසන් පරිභෝජනය G කියලා ගන්නවා. දෙකම G ලියුනේ. C සහ G. නේ? C සහ G. රාජ්‍ය මිලදී ගැනීම G. ඔය දෙන්නගේ එකතුවට අපි කියනවා මුළු පරිභෝජන වියදම. මුළු පරිභෝජන වියදම නැත්නම් අවසන් පරිභෝජන වියදම. තේරුණාද? මුළු පරිභෝජන වියදම නැත්නම් අවසන් පරිභෝජන වියදම. දැන් මෙතන පරිභෝජනය කියන එකේ පොඩි අවුලක් තියෙනවා. පරිභෝජනය මොකක්ද කියලා දන්නේ නැහැ. ළමයින්ට ඕන නම් C දාගන්නත් පුළුවන්. ඉතින් දාගත්තයි කියලා. ඊළඟට ආයෝජනය කියන්නේ එතන දල ආයෝජනය වෙන්න ඕනේ. හැබැයි කමක් නැහැ මේකේ කොහේවත් දල කියන වචනේ කියලා නැති හින්දා අපිට ටික ගන්න පුළුවන් දල ආයෝජනය. හරි? ආයෝජනය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දලදේශීය නිෂ්පාදනයේ වියදම් ප්‍රවේශයෙන් ලැබෙන්නේ C ධන I ධන G විතරයි. C ධන I ධන G කියන්නේ දලදේශීය නිෂ්පාදනය නෙවෙයි. C ධන I ධන G කියන්නේ උදේ මේ තියෙන. C ධන I ධන G කියන්නේ මොකද්ද? දලදේශීය වියදම. දලදේශීය වියදම. ඒතර දෙවෙනි උත්තරයත් වැරදි. පළවෙනි උත්තරයත් වැරදි. දෙවෙනි උත්තරයත් වැරදි. දෙවෙනි උත්තරේ කියන්නේ උත්සාහ කරන්න යාලා දලදේශීය වියදමට තමයි ළඟා වෙන්න බලන්න. තේරුණා? තුන්වෙනි උත්තරේ. අවසාන පරිභෝජනය. පුතේ අවසාන පරිභෝජනය මේ රවුම් කරලා එළියට ඇදලා ලියන්න C ධන G. C ධන G. තව නමක් මොකද්ද? මේකට තව නමක් මුළු පරිභෝජන. මුළු පරිභෝජනය කියලා ලියන්න. සමාහාර පරිභෝජනය, සමස්ත පරිභෝජනය ඒවත් හරි. ඒවත් ලියන්න. මුළු පරිභෝජනය ඇලයිරක්, සමාහාර පරිභෝජනය ඇලයිරක්, සමස්ත පරිභෝජනය. සමස්ත පරිභෝජනය. අපේ fully con paper එකේ මේ පාඩමේ ප්‍රශ්නේ එහෙම තියෙනවා. fully con paper 1 වල පස්වෙනි ප්‍රශ්නය තුල ඔයාට එහෙම හම්බෙනවා. සමස්ත පරිභෝජනය, සමාහාර පරිභෝජනය. ආයෝජනය කියන්නේ සුද්ධ අපනයන කියන්නේ NX. එහෙනම් පුතේ මේ අවසාන මේ උත්තරය අපි මෙහෙම හදමු. C ධන G. C අකුරයි G අකුරයි කියන්නේ. ඊළඟට ආයෝජනය කියන්නේ I අකුර. සුද්ධ අපනයන කියන්නේ NX නේ. එහෙනම් මේ තියෙන්නේ උඩම තියෙන එක සමානයි දලදේශීය නිෂ්පාදනය. උත්තරය හරි. උත්තරය 3. උත්තරය 3. හරි නේද? එහෙනම් අපි කතා කරලා ඉවර කරා මොන පේපර් එකද? අපේ අන්රියල් පේපර් 7 වෙනි එක. අපි එහෙනම් තා පේපර්ස් 3ක් තියෙනවා. අපි කොහොම හරි ඒ පේපර්ස් 3ක් 12 වසරට අදාළ තා පේපර්ස් 3ක් තියෙනවා. ඒ තුනත් කොහොම හරි අපි කරගමු විභාගෙට කලින්. එහෙනම් සුබ දවසක් යාට ප්‍රාර්ථනා කරනවා. good bye.